ගුරුගෙදර මුල්ලමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගයට පැමිණි ආරාධිතා මුත්තනි, ආදරණීය පෙර පාසල් දරුවන්ගේ දෙමව්පියනි, ගුරුගෙදර පෙර පාසලේ මූල්‍ය කළමනාකරු ගුරුතුමිය ඇතුළු පැමිණ සිටින සියලු දෙනාගෙන් අවසරයි. අද දවස ගුරුගෙදර පෙර පාසලට විශේෂ දවසක්. අවුරුද්දක් හරි අවුරුදු දෙකක් හරි Tamanගේ සෙවණි හිටපු දරුවෝ වේදිකාවක් මතට එන මුල්ම දවස. ඒ නිසා තමයි අපි කියන්නේ මේක පෙර පාසල් දරුවන්ගේ කලෙලි මංගල්‍යයක් කියලා. අද දවසත් ඒ වගේ කලෙලි මංගල්‍යයක් ගුරු ගෙදර පෙර පාසලේ හිටපු දරුවන්ට. ඒ දරුවෝ විවිධ ගැටලුත් එක්ක දරුවෝ නෙවෙයි ගැටලු වලටපත් උනේ. පෙර පාසලේ විවිධ ගැටලුත් එක්ක දරුවෝ පෙර පාසල තුල රැඳී ඉඳලා දරුවන්ගේ දක්ෂතාවයන් එළි දක්වන අවස්ථාවක්. යම් යම් ගැටලු තිබුණ අවුරුද්ද පුරාවටම එහෙම වුණත් කිසිදු අඩුපාඩුවක් වර්ෂ අවසාන විවිධ ප්‍රසංගයේ තුල අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒක තමයි අපේ ගුරුවරුන්ගේ තියෙන විශේෂත්වය. ගුරුවරු ලොකු කැපකිරීමක් කරා මේ දරුවෝ මේ තත්ත්වයට ගේන්න. ඔබට දැනෙනවා ඇති ඔබ එදා පෙර පාසලට එක්කගෙන ආපු දරුවා අද ඉන්න තත්ත්වය. සමහර විට එදා පෙර පාසලේ තියන්නත් අපහසු වුණු දරුවා අද බොහොම ලස්සනට Tamanගේ වේදිකාව අතික්‍රමණය කිරීම ගැන අපි වගේම ඔබත් අනන්ත සතුටු වෙනවා ඇති. ඒ පිළිබඳව ඒ ගෞරවය හිමි වෙන්න ඕන පෙර පාසලේ ගුරුතුමියට. ගුරුතුමිය නායන ටීචර් ගොඩාක් මහන්සි වුණා මේ වෙනුවෙන්. විවිධ ගැටලු ආවා. කළමනාකාරීත්වයට වගේම පෙර පාසලේ ගුරුතුමියටත් පහුගිය කාලයේ තුරාවට විවිධ ගැටලු ආවා. හැබැයි ඒ හැම ගැටලුවක් එක්කම එතුමිය තමන්ගේ පෙර පාසලට තමන්ගෙන් ඉටුවිය යුතු සේවය පෙර පාසලේ වර්ෂය අවසාන වෙනකම් ඒ විදියටම සිද්ධ කරා. ඒ පිළිබඳව අපේ ගෞරවනීය ස්තුතිය එතුමියට පිරිනමන්න ඕන. ඒ වගේම මේ පුංචි දරුවෝ අද මේ වේදිකාවේ ඉන්න පුංචි දරුවා හෙට අපේ රටට ලෝකයට අවශ්‍යම දරුවෙක් වෙන්න පුළුවන්. සමහර විට මේ වේදිකාවේ ඉන්න දරුවෝ හෙට අපිට අවශ්‍ය වෙන බොහොම දක්ෂ නිවේදිකාවක් වෙන්න පුළුවන්. බොහොම දක්ෂ ගායිකාවක් වෙන්න පුළුවන්. නර්තන ශිල්පියෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒකේ වගකීම තියෙන්නේ දෙමව්පියන් වෙන ඔබට. ඔබ සමහර විට දරුවෝ තක්සේරු කරන විදිය විවිධාකාර වෙන්න පුළුවන්. සමහර විට සංසන්දනය කරනවා වෙන්නත් පුළුවන්. එක දරුවෙක් බොහොම ලස්සනට නටනකොට අනිත් දරුවෝ මේ වේදිකාවට ඇවිල්ලා පඩිපෙළෙන් බැහැලා යනකොට ඔබට දුක හිතෙන්න පුළුවන්. ඒක අසාධාරණයි කියන්නේ නැහැ. හැබැයි එහෙම වුණත් ඒ දරුවා මේ පිටිපස්සෙන් ඇවිල්ලා වේදිකාව ඉස්සරහට ඇවිල්ලා වේදිකාවක ඉස්සරහා ඉන්න පිරිස දෙස බලා සිටීමත් ප්‍රමාණවත්. ඒක තමයි අපේ තක්සේරුව වෙන්නේ. ඒ නිසා දෙමව්පිය විදියට ඔබට පුංචි වගකීමක් තියෙනවා. ඔබේ දරුවෝ මොනවා හරි ඉදිරිපත් කිරීමක් කළා දුවගෙන එන්නේ ඔබේ ළඟට. ඔබේ ළඟට ආවට පස්සේ ඒ දරුවෝ අගය කරන්න. එහෙම කරොත් විතරයි ඒ දරුවෝ ඉස්සරහට යන්නේ. එහෙම නොකර ඔබ ඒ දරුවෝ ඇගීමට ලක් නොකරොත් අයිත් කවදාවත් මේ වගේ වේදිකාවකට නගින එකක් නැහැ. ඒ නිසා දෙමව්පියෝ විදියට ඔබට පුංචි ඉල්ලීමක් කරන්නේ පුංචි දරුවෝ අගය කරන ඕනම ක්‍රියාකාරකමකින් පස්සේ ඔබේ ළඟට ආවහම ඒ වගේම පැමිණ සිටින ඔබ සියලු දෙනාගෙන්මත් ඉල්ලන්නේ ලස්සන අත්පොලසන් ආදයක් දීලා දරුවෝ ධෛර්යමත් කරන්න. ඔබ සතුටු වෙනවා වගේම ඒ දරුවෝත් සතුටු වෙන අවස්ථාව තමයි මේක. ඒ වගේම තමයි මේ විවිධ ප්‍රසංග තුලින් අපි දරුවන්ගේ සෞන්දර්යාත්මක හැකියාවන් වලට වැඩි ඉඩක් දෙනවා වගේම ඊට වැඩිය ලොකු දෙයක් මේ විවිධ ප්‍රසංග තුලින් සිද්ධ වෙනවා. ඒ නිසා තමයි විවිධ ප්‍රසංග පැවැත්වීමට වර්ෂ අවසානයේ නියම කරලා තියෙන්නේ. ඒකට යම්කිසි උත්කර්ෂවත් බවකුත් එක්කලා තමයි මේ වගේ උත්සවයක් විදියට මේ වැඩසටහන පැවැත්වෙන්නේ. මේ සඳහා පෙර පාසලේ කළමනාකාරීත්වයේ ඇතුළු ගුරුවරියත් ඒ වගේම දෙමව්පියනුත් ලොකු වෙහෙස මහන්සියක් අරගෙන තියෙනවා. වෙන අවුරුදු වල මේ සඳහා දෙමව්පිය ගොඩක් හිටිය මේ වැඩේ කරන්න. හැබැයි මේ අවුරුද්දේ ඒ තරම් ළමයි පිරිසක් නැති නිසා දෙමව්පියන්ට ලොකු වෙහෙස මහන්සියක් ගන්න ඇති මේ කාර්යය මේ ආකාරයෙන් සාර්ථක කරන්න. ඒ කෙසේ වුණත් ඒ කටයුත්ත වෙන අවුරුදු වල වගේම බොහොම ලස්සන
ලස්සනට සංවිධානය කරලා තියෙනවා. ඒ පිළිබඳව අපේ ස්තුතිය ප්‍රකාශ කරනවා. ඒ වගේම අද දවසේ මේ පෙරපාසලේ නික්මිලා යන සියලු දූ පුතුන්ට හෙට දවසේ තමන්ගේ ජීවිතය ආලෝකමත් කර ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලබනා වූ 26 වර්ෂයේ ඔබ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.